කොහොමද යාළුවනේ? ඔන්න ලොක්කාටත් ඇවිල්ලා ඉන්නවා ඕගොල්ලන්ට වටිනා කියන තොරතුරු කීපයක් අරගෙන. පහුගිය වැඩසටහන් වලට අපිත් එක්ක සම්බන්ධ වෙලා ගොඩාක් කට්ටිය අපිට ප්‍රතිචාර දැක්වුවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. අද ලොක්කා කියන්නේ ඕගොල්ලන්ට වටිනා කරන පණිවිඩයක්. වර්තමානයේ තියෙන තරගකාරී ජීවන රටාවත් එක්ක මුදල් නැතුව කිසිම දෙයක් කරන්න බෑනේ ඉතින්. එහින්ද මුදල් ලිපීම ජීවිතයේ ප්‍රධාන කාර්යභාරයක් වෙලා තියෙනවා. වර්තමානයේ මුදල් උපයන විවිධ ක්‍රම තියෙනවා. නමුත් ඕගොල්ලෝ හිතුවද ඕගොල්ලෝ එදිනදා පරිහරණය කරන අන්තර්ජාලයෙන් මුදල් උපයා ගන්න පුළුවන් කියලා? මේ කාරණේ පිළිබඳව නම් ගොඩාක් අය අහලා තියෙනවා, ඇහිලා තියෙනවා. හැබැයි ගොඩාක් අයට මේ පිළිබඳව තියෙන්නේ බොහොම අවිධිමත් අවබෝධයක්. අන්නේ හින්දා අද ලොක්කා යන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයා ගත හැකි ජනප්‍රිය ක්‍රම 4ක් පිළිබඳව. අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කිව්වම ගොඩාක් අයට මතකෙට එන්නේ ඔබේ අන්තර්ජාලයේ දිස්වන ඇඩ් එකක් ක්ලික් කරලා මුදල් උපයා ගන්න තියෙන ක්‍රමවේදය පිළිබඳව. උදාහරණයක් විදිහට නියෝබක්, ක්ලික්සෙන්ස්, ඕජෝ, රෙස්බක්ස්, ගෝල්ඩන් ක්ලික්ස්, ක්ලික්ස් ටු පේඩ් කියන ජනප්‍රිය ඇඩ් ක්ලික් ක්‍රමවේදයන් පිළිබඳව මේකට දන්න අය ගොඩක් දන්න ඇති. නමුත් ලොක්කාද යන්නේ ඔබේ නිර්මාණශීලීත්වය, ඔබේ හැකියාව, කුසලතාවය තුලින් අන්තර්ජාලයේ මුදල් උපයා ගන්න පුළුවන් ජනප්‍රියකම කිහිපයක් ගැන. අහගෙන ඉන්නකෝ. මේ ගැන දන්න කට්ටියත් ඇති. ඉස්සල්ලාම අපි කියන්නේ ෆයිවර් ගැන. මොකද්ද මේ ෆයිවර් වෙබ්සයිට් එක කියන්නේ? ඕනෑම සේවාවක් සඳහා විවෘත වුණු අන්තර්ජාල ව්‍යාපාරික ක්‍රමවේදයක් විදිහට මේ ෆයිවර් ක්‍රමවේදය අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේක වෙබ්සයිට් එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඕගොල්ලෝ තුල තියෙන දක්ෂතාවය, කුසලතාවය, අන්තර්ජාල සම්බන්ධතාවය තුලින් අන්තර්ජාලයෙන්ම මුදල් උපයා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ෆයිවර් කියන්නේ. මේ සෑම සේවාවක් සඳහාම නියමිත ඩොලර් රගයක් ෆයිවර් තුලින් නියම කරනවා. හරියටම කිව්වොත් එහෙම ඩොලර් 5ක ගිග්ස් වලට වෙන් කරලා තමයි මේ සඳහා අදාළ සේවාවට නියමිත මුදල නැත්නම් ඩොලර් රගය ලබා දෙන්නේ. මේ ක්‍රමය පටන් ගත්තේ 2009 අවුරුද්දේ. මේ වන විට ෆයිවර් වෙබ්සයිට් එක තුල සේවාවන් විකුණුම්කරුවන් විතරක් ඉන්නවා මිලියන 3ක් විතර. ගැනුම්කරුවන් කියන්නවත් බෑ. උදාහරණයක් විදිහට ඔබේ තියෙන සංගීත කුසලතාවය. අපි ගමු සින්දු කියන්න පුළුවන්. තනුවක් නිර්මාණය කරන්න පුළුවන්. වාදනය කරන්න පුළුවන්. ගායනය කරන්න පුළුවන්. ඊට අමතරව භාෂා පරිවර්තනය කරන්න පුළුවන්. ත්‍රිමාණ සජීවීකරණය කරන්නත් පුළුවන්. නැත්නම් හඬ කැවීම මේ ඕනම දක්ෂතාවයකට නියමිත මුදලක් ලබා ගන්න අන්තර්ජාලයේ ෆයිවර් ක්‍රමය තුලින් ඔබට හැකියාව ලබා දීලා තියෙනවා. මේකට වැඩි විස්තර දැනගන්න ඕන නම් අපිට කමෙන්ට් කරන්න. ලොකෝන වෙලාවක ලෑස්ති ඕගොල්ලෝ වගේ නිර්මාණශීලී අයට උදව් කරන්න. ඔබට යම්කිසි හැකියාවක් තිබෙනවා නම් ඔබට තියෙන්න ඕනේ PayPal කියනමක් විතරයි. එතකොට ඔබේ දක්ෂතාවයත් ෆයිවර් වෙබ්සයිට් එකේ අලෙවි කරන්න පුළුවන්. කොහොමද වැඩේ? මේ ක්‍රමේ නම් කරන්න පුළුවන් ඉතින් ෆොටෝ ගහන අයට, වීඩියෝ කරන අයට තමයි. සමහර අය ආසාවට කරාට මේ දේවල් වලත් බොහොම නිර්මාණශීලී බවක් තියෙනවනේ. ඉතින් නිකන් ෆොටෝ ගහ වීඩියෝ කර ඉන්නවට වඩා ඔබේ නිර්මාණශීලීත්වය අන්තර්ජාලය තුලින් අලෙවි කරන්න ක්‍රමයක් තමයි ස්ටොක් ෆුටේජස් කියන්නේ. උදාහරණයක් විදිහට ඔබට හිතනවා නම් ඔබ ලබා ගන්නා වීඩියෝ දර්ශනය නැත්නම් ඔබේ කැමරා කාචයට හසු කර ගන්නා ඡායාරූපයට මිලක් නියම කරන්න පුළුවන් කියලා, තවත් කෙනෙකුට වැදගත් වෙනවා කියලා, අන්තර්ජාලයේ විකුණන්න පුළුවන් කියලා ඔබට පුළුවන් ඒ සඳහා යොමුවන්න. උදාහරණයක් විදිහට Shutterstock, footage.net, iStock photo, Vimeo, pound5.com මේ කියන වෙබ් අඩවිවල ඔබට හැකියාව තියෙනවා ඔබේ ඡායාරූපය හෝ වීඩියෝ දර්ශනය අලෙවි කරලා මිලක් නියම කරගන්න, මුදලක් උපයා ගන්න.
නිකන් ඉන්නවට වඩා තමන්ගේ දක්ෂතාවය තුළින් මුදලක් උපයා ගන්නවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද නේද? යොමු වෙලා බලන්නකෝ. මෙන්න මේකත් අහගන්නකෝ. විකිණීම සඳහා අන්තර්ජාලයට ඔබ මුදා හරින ඡායාරූපය හෝ වීඩියෝ දර්ශනය කවදාවත් කල්ලිකුත් වෙන්නේ නැහැ. සමහර වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඔබට හිතාගන්න බැරි තරම් වාර ගණනක් අන්තර්ජාලයේ විකිණලා තියෙනවා. අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකි බොහොම පැරණි වගේම ජනප්‍රිය ක්‍රමයක් හැමෝම දන්න ක්‍රමයක් තමයි වෙබ් අඩවි. ඔබටත් පුළුවන් නම් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න. ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් සැලකිය යුතු මුදලක් උපයා ගන්න. මොකද ඔබට පුළුවන් ඔබගේ වෙබ් අඩවිය තුළ වෙළඳ දැන්වීම් ප්‍රචාරය සඳහා අවස්ථාව ලබා දෙන්න. උදාහරණයක් විදිහට අන්තර්ජාලයේ වෙබ් අඩවියක් තුළ වෙළඳ ප්‍රචාරය කිරීමේ විවිධ ක්‍රම තියෙනවා. Google AdSense, Amazon Associated, Testlink Ads, Clicks, නවතම ක්‍රමයේ විදිහට affiliate marketing කියන ක්‍රමවේදයන් යටතේ ඔබට පුළුවන් ඔබේ වෙබ් අඩවිය තුළ වෙළඳ ප්‍රචාරය කිරීමෙන් යම්කිසි ආදායමක් උපයා ගන්න. මොන ක්‍රමයේ තිබ්බත් මතක තියාගන්න වැදගත් වෙන්නේ ඔබේ වෙබ් අඩවිය කොතරම් ග්‍රාහකයන් පිරිසක් පරිහරණය කරනවද කියන එක. එහෙමත් නැත්නම් ඔබේ වෙබ් අඩවිය තුළ කොතරම් ග්‍රාහකයන් ප්‍රමාණයක් සැරිසරනවද කියන එක. දැන් අප කියන්න යන්නේ වර්තමානයේ බොහොම වැඩි ප්‍රවණතාවයක් තිබෙන අන්තර්ජාලයේ මුදල් උපයාගත හැකි තවත් මාර්ගයක් ගැන. ඒක තමයි අපි කවුරුත් දන්න YouTube. ඔබට නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් අලුත් දෙයක් කාට හරි බලන්න හිතන දෙයක් YouTube එකට ඉදිරිපත් කරන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් වීඩියෝ දර්ශනයක් මගින් ඒ හරහා ඔබට හැකියාව තිබෙනවා YouTube පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකත් සමග එකතු වෙලා අන්තර්ජාලයෙන් එහෙම නැත්නම් YouTube එකෙන් යම්කිසි මුදලක් උපයා ගන්න. උදාහරණයක් විදිහට ඔබේ නිර්මාණශීලී වීඩියෝව තුළ යම් යම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම තුළින් YouTube එකෙන් ඔබටත් යම් මුදලක් උපයා ගන්න පුළුවන්. සමහර අය මේක දැකලත් ඇති. ගොඩක් අය දැනගත්තට කියන්නෙත් නෑ. බයයි. ඔන්න ලොක්කරන් එහෙම නෑ. හැම දෙයක්ම කියනවා. මේ ගැනත් වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් එහෙම නැත්නම් කාට හරි ආසාවක් තියෙනවා නම් මේ වගේ වීඩියෝ දර්ශන ඉදිරිපත් කරන්න YouTube එකට අපි කැමති උදව් කරන්න. අපිට කමෙන්ට් කරන්න. ලොක්ක අතට යන්න යන්නේ. පුරුදු විදිහටම කියන්නේ අපේ වැඩසටහන් වලට ඔයගොල්ලෝ කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දන්න කෙන අයටත් එක්ක ෂෙයා කරන්න. මොකද නම් ලයික් එකකුත් දාන්න. අද වැඩසටහනේ තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට කමෙන්ට් කරන්න. ලොක්ක සූදානම් මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න. එහෙනම් ලොක්ක අතට ගිහින් එන්න.